Hello guys, කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔයත් ට්‍රේඩින් ගැන දැනුවද? ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්නම් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා කෙටිව සහ ඔයාලට ප්‍රයෝජනවත් වෙන විදියට. ඇත්තටම ට්‍රේඩින් කියන්නේ ඇසට් එකක් එක්ක ගනුදෙනු කිරීම. කරන්සි ස්ටොක් ක්‍රිප්ටෝ වල යම්කිසි වෙනස් වීම මගින් අපිට මේකෙන් වාසියක් ලබා ගන්න පුළුවන්. එතකොට guys ට්‍රේඩින් කියන්නේ 2009 අවුරුද්දේ ඉඳන් පවත්වාගෙන යන දෙයක්. එතකොට මුල් කාලේ මේක බාටර් සිස්ටම් එකේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට guys මොකක්ද මේ බාටර් සිස්ටම් එක කියන්නේ? ඇත්තටම මුදල් නැතුව භාණ්ඩ හුවමාරු කිරීමේ ක්‍රමයට තමයි මේ බාටර් සිස්ටම් එක කියලා කියන්නේ. පසු කාලෙින්ම ස්ටොක් ක්‍රිප්ටෝ එතකොට ෆොරෙක්ස් මාකට් වගේ ප්ලැට්ෆෝම් වලට මේක පරිණාම වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා ඩොලර් එකක් රුපියල් 300ක් අරගෙන ඒක 310කට විකුණනවා කියන්නකෝ. එතකොට ඔයාට රුපියල් 10ක ප්‍රොෆිට් එකක් ලැබෙනවා. එහෙම නැතුව ට්‍රේඩින් කියන්නේ తాවකාලිකව ණයක් ලබා ගැනීමක් නෙවෙයි. ඔයාට අනිවාර්යෙන් ට්‍රේඩින් කරද්දී ඩිසිප්ලින් ඒ වගේම ස්ටඩි ඒ වගේම රිස්ක් මැනේජ්මන්ට් අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් ඔයාත් කැමති ට්‍රේඩින් වල බේසික් නොලෙජ් එක මුලින් ඉඳලා සරලව ඉගෙන ගන්න. එහෙනම් බයෝ දෙන WhatsApp නම්බරයට දැන්ම මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ට්‍රේඩින් කියලා මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක හරියට ස්ටාර්ට් කරන්න ඕන කියලා. එහෙනම් ඔයාලා හැමෝටම good luck.